පුළුවන්. මේ ඔක්කොම කැලේ වැවිලා තියෙන ටිකක් භයානකයි ඒ වගේ යන පාතන. සැල්ල අරමන්න බලන්න පුළුවන් අපිට මෙතන ඉඳලා. නමුත් මෙන්න මෙතනින් පොඩි පල්ලමට පාරක් තියෙනවා. ඒ වැත්තම ඉතින් ගියත් පොඩ්ඩක් කිට්ටුවටම යන්න බෑ. සාමාන්‍ය මට්ටමකට අපිට බලන්න පුළුවන් ගිහිල්ලා ළඟට. ඉතින් පඩි බෙර. දැන්ට අන්නරාරියට යන්න පුළුවන්. බලමු අපි ගිහිල්ලා. මේ හරියට විතර යන්න පුළුවන් මේ පාර දිගේ ගියොත්. ඉතින් උඩල්ලෝ එමත් ඇති. යනකොට මෙන්න මේ විතන්ට මේ පොයින්ට් එකට යනකල් යන්න පුළුවන් අන්තිම තැනට විදියට. ඉතින් එහාට යන්න අමාරුයි මං හිතන්නේ. උඩල්ලෝ ඇති මේ ටික එනවා. ගුඩල් එහෙම නෑනේ. නුවරඑළිය තලව කැලේ මාර්ගයේ තලව කැලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ගියාම අපිට හම්බ වෙනවා දියඇලි දෙකක්. එකක් ඩෙගෝන් දියඇල්ල. ඒක ගැන අපි වීඩියෝ එකක් කරා. ඊළඟට හම්බෙන්නේ අපිට පුංචි නායගරා දෙසට හඳුන්වන දියඇල්ල. ඒ තමයි සෙන්ට් ක්‍රයාස් දියඇල්ල. මේ දියඇල්ල මීටර් වලින් ගත්තොත් මීටර් 80ක් විතර උසයි, අඩි 265ක්. මේකට පුංචි නායගරාල කියලා කියන්නේ මම හිතන විදිහට මේක ටිකක් පළලින් වැඩි, ලංකාවේ තියෙන පළලින් වැඩිම දියඇල්ල. මේ ඔක්කොම කැලේ වැවිලා තියෙන ටිකක් භයානකයි ඒ වගේ යන පාතන. පාරේ ඉඳන් බලනකොට මෙන්න මෙතන තමයි බලන්න තියෙන්නේ නේද?